අයිබෝන් පුතේ මම අද ලෑස්ති වෙන්නේ ඔයාට A level සිංහල විෂය නිර්දේශය හඳුන්වා දෙන්න. පුතේ A level සිංහල විෂය නිර්දේශය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ව්‍යාකරණ හා සාහිත්‍ය කියලා. ඒ දෙකෙන් ඉස්සල්ලා මම ඔයාට ව්‍යාකරණ ගැන චුට්ටක් හඳුන්වා දෙන්නම්. පුතේ ව්‍යාකරණ වල මහා ගොඩක් ඉගෙන ගන්න නෑ ඔයාට. ඔයා O level දක්වා ඉගෙනගත්තු ව්‍යාකරණ වල යම්කිසි දිගුවක් තියෙනවා. හැබැයි පුතේ මහා ගොඩක් ඉගෙන ගන්න කියලා එකක් නැහැ. ඒ නිසා ඔයා O level කාලේ ඉගෙනගත්තු ව්‍යාකරණ වල ඒ පුතේ චුට්ටක් තව මේකෙදි ඔයාට ඉගෙන ගන්න තමයි තියෙන්නේ. මහා ගොඩක් නැහැ. ඒ නිසා අපි බලමු ඔයාට මොනවද A level ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ කොටස් ටික කියලා. හරි. පුතේ ඔයාට A level පේපර් එකට අනුව නැත්නම් සිලබස් එකට අනුව ඔයාට පුතේ ඉගෙන ගන්න තියෙනවා අක්ෂරමාලාව කියන පාඩම. හරි? ඔයා මේ O level කාලේ හොඳට ඉගෙනගත්තු පාඩමක්. ඒ නිසා ඔයාට මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඒ ඉගෙනගත්තු කොටස් වලට අමතරව පුතේ තව චූට්ටක් ඉගෙන ගන්න තියෙනවා. එච්චරයි තියෙන වෙනස. ඊට පස්සේ අක්ෂර වින්‍යාසය. මේකින් නම් ඔයාට ගැලවෙන්න බෑ. ඔයා මේක 3 පන්තිය, 4 පන්තිය, 5 පන්තිය කියන කොට ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔයාට සිද්ධ වුණා තව ඉස්සරහට මේක ඉගෙන ගන්න. අවසාන O level කාලෙත් ඉගෙන ගත්තා. A level කාලෙත් ඔයාට මේක ඉගෙන ගන්න වෙනවා. හරි? මේක හරි ලේසි. න පාවිච්චි කරන්නේ කොහොමද? ල පාවිච්චි කරන්නේ කොහොමද? සංඥක අක්ෂර පාවිච්චි කරන්නේ කොහොමද? මේ ගැන තමයි පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ අක්ෂර වින්‍යාසය කියන පාඩම ඇතුලේ. හරි. තුන්වෙනි පාඩම අකාරාදී පිළිවෙල. ලේසිම පාඩමක්. චුට්ටක්වත් මේක අමාරු නෑ. හරිම පහසු පාඩමක් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලට අක්ෂර මාලාව පාඩම් නම් දැන්ටත් ඔයාලට පාඩම් ඇති. මේක පුතේ හරි ලේසියෙන් කරන්න පුළුවන්. O level කාලේ ටිකමයි නැවත ඔයා මේකෙදි කරන්න තියෙන්නේ. ඊට පස්සේ පුතේ පිල්ලම් මං ඉගෙන කියන්නේ O level ටිකමයි තියෙන්නේ පුතේ. A level එකෙත් වෙනසක් නැහැ. ඊට පස්සේ ඔයා පුතේ O level කාලේ ඉගෙනගත්තු නැති පාඩමක් තියෙනවා මෙන්න මේක. තත්සම තත්බව අනුරූප පද කියන පාඩම මෙන්න මේක නම් ඔයා ඉගෙනගෙන නැහැ. නමුත් A level කාලේ ඉගෙන ගන්න පාඩමක් අපි චුට්ටක්වත් බය වෙන්න එපා. මේකත් හරි ලේසි පාඩමක්. මේකේ තියෙන කෙටි ක්‍රම කීපයක්. ඒ ක්‍රම පාවිච්චි කරලා අපිට මේ පාඩම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි? ගොඩාක් අය අමාරු කියන පාඩමක්. හැබැයි පුතේ ඒකේ තියෙන කෙටි ක්‍රම කීපයක්. ඒ ටික පාවිච්චි කරලා ඔයාලට මේක වඩා හොඳින් හදාරන්න පුළුවන්. හරි. ඊළඟ පාඩම තමයි පුතේ මේ සමාස. මේකත් ඔයා දන්නවනේ. O level ඉගෙන ගත්ත සමාස වැඩි තව චූට්ටක් ඒවම තමයි සමාස වර්ග කීපෙම තමයි. තව ටිකක් අපි වැඩිපුර ඉගෙන ගැනීම සිදු කරනවා A level පන්තියේදී. ඊළඟ පාඩම පුතේ ක්‍රියාපද ඒකත් එහෙම පාඩමක්. විභක්ති O level ටිකමයි චූට්ටක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ පුතේ තද්දිත කෘදන්ත අහලා තියෙනව නේද? තද්දිත කෘදන්ත ඒ ටික අපි ඉගෙන ගන්නවා A level පන්තියේදී. නිපාත උපසර්ග හරිම ලේසි පාඩමක්. අපි එකත් මේ A level ක්ලාස් එකේදී ඉගෙන ගන්න එකක් ව්‍යාකරණ පාඩමක්. සංදි වාක්‍ය රීති සංදි කියදී මතක් වුණේ පුතේ සමහර අයට O level කාලේ සංදි ඉගෙනගෙන එපා වෙලා ඇති. සමහර සංදි එක වගේ නිසා පැටලෙනවා. හැබැයි පුතේ මම ඔයාලට වෙනස් ක්‍රම කියා දෙනවා ප්‍රායෝගික උදාහරණ වලින් මේ පාඩම උගන්වනවා. ඒ නිසා ඔයාලා චුට්ටක් මේ පාඩම එපා වෙන්නේ හරිම ආස හිතන පාඩමක් වෙයි. මේවට මං හදාපු උදාහරණ තියෙනවා. ඒව ලබා දීලා ඔයාලට මේක උගන්වන්න නිසා මේක එපා වෙන්නේ නැහැ. ලේසි පාඩමක් සංදි. වාක්‍ය රීති මේකත් පුතේ ඔයාලට තියෙන පාඩමක්. විරාම ලක්ෂණ අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ. O level ටිකමයි. පද බෙදීම ඒකත් ඔයා දන්නවා. උක්ත අනුක්ත පද දන්නවා. චූටි කාලේ කරන්නේ පහේ පන්තියේදී මිනිසෙක් නම් මිනිසෙකු. බල්ලෝ නම් බල්ලන්. මම නම් මා. ඕවා තියෙන පුතේ. ඊට පස්සේ ප්‍රකෘති කතනය කියන පුතේ මේක අලුත් කොටසක් අපේ සිලබස් එකේ තියෙන. මේක ඔයා මීට පෙර ඉගෙනගෙන නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මේක අලුතින් හම්බෙන කොටසක් වෙන්න ඕන. ඒ නිසා මේකත් ටිකක් අමාරු පාඩමක්. නමුත් අපි ඒක ඔයාලට කියා දෙනවා. ඒ වගේම පුතේ ලේඛන විවහාරය මේකත් අර O level සමහර ප්‍රශ්න දීලා තියෙනවා. නමුත් පුතේ මේකත් මේ හරීම ලේසි, ඉතාම ලේසි කොටසක් කියන ඉගෙන ගන්න.
ඒ නිසා A level ව්‍යාකරණ කියලා මහා ලොකු ඔළුව තියන් අයියෝ පාස් වෙන්න පුළුවන් වේද දන්නේ. ඔය පේපරේ ලකුණු 100යි හම්බ වෙන්නේ ගන්න පුළුවන් දන්නේ. පුතේ චුට්ටක්වත් හිතන්න එපා. A level ව්‍යාකරණ කියලා කියන්නේ හරිම විනෝදකාමීව ඉගෙන ගන්න පුළුවන් විෂය කොටසක්. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්න එපා ව්‍යාකරණ වලට. මම ඉදිරියේදී පේපර් එක ගැන කතා කරද්දී පේපර් එකේ ওই ප්‍රශ්න අහන්නේ කොතනද කොහොමද ඒවා අහන්නේ ඒ සියල්ල ඔයාලට කියා දෙනවා. මේ අද ලෑස්ති වෙන්නේ අපේ විෂය අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා චුට්ටක් කියා දෙන්න. හරි? ව්‍යාකරණ පුතේ මෙන්න මෙච්චරයි තියෙන්නේ. අපි බලමු සාහිත්‍ය මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පුතේ සාහිත්‍ය වල ඔයාට තෝරගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. එතකොට ඔයාට හිතේ සමහරලාට ව්‍යාකරණ වල තෝරගන්න පුළුවන් ඒවා නැද්ද? පුතේ ව්‍යාකරණ වල ගොඩාක් ඒවා තෝරගන්න බෑ. අනිවාර්යෙන්ම ඔයා කරන්න වෙනවා. හැබැයි මේ ඔයාට තෝරගන්න පුළුවන් මේකේ තියෙනවා. උදාහරණයක් මම දැන් මේ මකන්න යන්නේ ප්‍රකෘතිගතනේ කියන එක. මේක පුතේ ඔයාට කැමති නම් කරන්න පුළුවන්. නැත්නම් නොකර ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙන ව්‍යාකරණ වල. හරි. පුතේ සාහිත්‍ය කොටස මොනවද තියෙන්නේ? අපි ටික බලමු. පුතේ සාහිත්‍ය අපිට මේ ප්‍රධාන වශයෙන් පුතේ පුරාතන ගද්‍ය සහ පද්‍ය කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් සියලු සාහිත්‍ය පාඩම් නෙවෙයි මේ සමහර ඒවා පුතේ පුරාතන ගද්‍ය සහ පුරාතන පද්‍ය කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මං ඉස්සෙල්ලා පුරාතන පද්‍ය ගැන කියලා ඉන්නම් පුතේ. පුරාතන පද්‍ය කියලා කියන්නේ පැරණි කාලයට ඇති නිර්මාණ. ඔයාට පුරාතන පද්‍ය විදිහට ඉගෙන ගන්න තියෙන්නේ ගුත්තිල කාව්‍ය. ඔයා ඕලවල කාලේ කවි 34ක් පාඩම් කරානේ. හරි? එතකොට පුතේ ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ඒ නිර්මාණය. ගුත්තිල කාව්‍ය. මේක තමයි පුතේ ඔයා ඉගෙන ගන්න පැරණි කාව්‍ය නිර්මාණය. හරි? පැරණි පුතේ ගද්‍ය ග්‍රන්ථ මොනවද තියෙන්නේ? ඔයාට පුතේ තියෙනවා මෙන්න මේ යටට ඉගෙන ගන්න ග්‍රන්ථ 4ක කතන්දර. හරි? එකක් තමයි පුතේ සද්ධර්ම රත්නාවලිය. මම මෙහෙම ලියන ලේසිවට මේක ඔයාට ඉගෙන ගන්න තියෙනවා. හරි? ඊට පස්සේ සද්ධර්ම ලංකාරය ඔයාට ඉගෙන ගන්න තියෙනවා. පූජාවලිය ඉගෙන ගන්න තියෙනවා. හරි? ඒ වගේම පුතේ ජාතක කතා ඔයාට ඉගෙන ගන්න තියෙනවා. මේ හැම ග්‍රන්ථයකම පුතේ කතා දෙක ගානේ ඔයාට දීලා තියෙනවා. සද්ධර්ම රත්නාවලිය පුතේ කතා දෙකක් තියෙනවා. ඔයාට මතකනේ ඔයා ඕලල් කාලේ ඉගෙන ගත්ත උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව. අන්න ඒ වගේ පුතේ කතා දෙකක් තියෙනවා. එක තමයි මට්ටු කුණ්ඩලීගේ වස්තුව හා කුණ්ඩලකේසීගේ වස්තුව. සද්ධර්ම ලංකාරේ කතා දෙකක් තියෙනවා. නන්දි වාණිජ වස්තුව හා ස්වර්ණතිලකා වස්තුව. පූජාවලිය කතා දෙකක් තියෙනවා. ඒ තමයි ජීවක කතා වස්තුව හා අනුරුද්ධ කුමාර කතා වස්තුව. ජාතක කතා පුතේ ඔයාලට දෙකක් ඉගෙන ගන්න තියෙනවා. චුල්ල දනුද්දර ජාතක කියලා හරීම ලේසි කතාවක්. ඒ වගේම චන්දකින්නර ජාතකය කියලා තව ජාතකයක් තියෙනවා. මෙන්න මේවා ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. මේ ඔක්කොම තියෙන එක පොතක. එතකොට මේ පොත අධ්‍යයනය කරලා ඔයාලට මේක කරන්න පුළුවන්. මම මේ ලෑස්ති වෙන පුතේ මේවා ප්‍රශ්න අහන්නේ කොහොමද මොනවද අහන්නේ කියන එක නෙවෙයි. ඔයාලට ඉගෙන ගන්න තියෙන මොනවද චුට්ටක් මතක් කරගන්න. හරි? ඔන්න පුරාතන ගද්‍ය සහ පද්‍ය. මීට අමතරව තියෙන පුතේ ඔයාලට නවකතාවක් ඉගෙන ගන්න තියෙනවා. ඔයාගේ නවකතාව තමයි ඔයා ඕලෙවල් කාලෙත් මේක ඉගෙන ගත්තා යම් ප්‍රමාණයක්. බැද්දේ ගම. බැද්දේ ගම. මෙන්න මේකේ ඔයා එක පරිච්ඡේදයක් කියවලා තියෙනවා මේ 10 පන්ති ඉන්නකොට. 9 වෙනි පරිච්ඡේදය. ඉතින් මේකේ පරිච්ඡේද 10යි. ඉතින් ඔයාලට සම්පූර්ණ නවකතාව කියවන්න රස විඳින්න අවකාශය තියෙනවා. A level පන්තියට ඇවිල්ලා සිංහල කරනකොට. හරි? ඒ නිසා වගේ නවකතාව බැද්දේ ගම. ඉතින් නවකතාව විතරක් නෙවෙයි. ඔයාට කෙටි කතා සංග්‍රහයකුත් තියෙනවා ඔයාට ඉගෙන ගන්න. කෙටි කතා සංග්‍රහයක් තියෙනවා. මුක්ති විඳින්න. හරි? මේකත් ඔයා වෙනුවෙන් තියෙන එකක්. කෙටි කතා සංග්‍රහයක් තියෙනවා. ඒ වගේම පුතේ පද්‍ය නිර්මාණ එකතුවක් තියෙනවා. අපි එකේ නමක් කියන පුතේ නූතන පද්‍ය. අර අපි කලින් කතා කරේ
පුරාතන පද්‍යනේ පැරණි ඒවා. ඒවනේ පුතේ. මේවා අලුත්ම කාව්‍ය නිර්මාණ පාඩ 25ක් ඉගෙන ගන්න තියෙනවා. හරි. මහින්ද හාමුදුරුවන්ගේ ඊට පස්සේ මොනිකාරුවන් පතිරණගේ ඊට පස්සේ කවුද පී.බී. අල්විස් පෙරේරා ඊට පස්සේ තව තියෙනවා මේ පරාක්‍රම කොඩිතුවාක්කු රත්නශ්‍රී විජේසිංහගේ ලස්සන පුතේ නිර්මාණ 25ක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා A level සිංහල සාහිත්‍ය කොටසේ. හරි. අවසානයේ පුතේ ඔයාලට තියෙනවා නාට්‍යයක්. මේ නාට්‍ය නම තමයි පෙමතෝ ජායති සොකෝ. පෙමතෝ ජායති සොකෝ. හරි. මේකේ සිංහල අදහස නම් නැත්නම් සිංහල ප්‍රකාශය නම් ප්‍රේමතෝ ජායති සෝකෝ නැත්නම් ප්‍රේමතෝ ජායති සෝකෝ. හරි. මේ නාට්‍ය ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ඔයාලට පුතේ සාහිත්‍යය තියෙන මෙන්න මේ ටික දැන් හිතන්න එපා. අයියෝ මේක කරගන්න පුළුවන් වේද අර මම කලින් කිව්වා වගේ මේ කොච්චර ਵਿਚාර ලියන්න ඕනද පුතේ සියල්ල කියා දෙනවා. ඔයාට මේකේ සමහර ඒවා අත්හරින්න පුළුවන්. හැබැයි ඒ කියලා මේ මුලින්ම අත්හරින්න එපා. විභාගේ ලඟ වුණා පස්සේ ඉගෙනගෙන අපහසුයි නම් නැත්නම් ගොඩාක් පාඩම් කරන්න ඕන නම් ඒ කොටස අයින් කරන්න. දැම්ම අයින් කරන්න එපා. හරි? ඉතින් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කොටස් ටික. ඔයා 25 දෙන ළමයෙක් නම් ඔයා දන්නවා මේකේ තියෙන ලේසිය මොනවද? අමාරුය මොනවද? ප්‍රශ්න අහන්නේ කොහොමද? ඉතින් ඒ නිසා ඔයාට පුතේ ඒ ගැන තේරුමක් තියෙනවා. 26 ළමයින්ට නම් යම්කිසි ආකාරයක මේ ගැන අවබෝධයක් ඇති. 25 අයට වගේම ඒ 27 අයට නම් කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා ඔයාලා මේ ටික ඔක්කොම කියවලා ඉගෙනගෙන පස්සේ තෝරගන්න හා තෝරන ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඔයාලට සාහිත්‍ය ඉගෙන ගන්න තියෙන මෙච්චරයි. අපේ A level syllabus එකේ ඔය අවුරුදු දෙකක් තිස්සේ සමහර දෙකමාරක් වෙන්න පුළුවන් කාලය ඉගෙන ගන්නේ මෙන්න මේ කියන ව්‍යාකරණ හා සාහිත්‍ය. හරි? right.